ජීවිතේ කවදාම හරි දවසක ඔයා කැමතිම කෙනෙක්ට පොතක් තෑගි දීලා තියෙනවද? පොතක් තෑගි දීලා තියෙනවද? නේ? How sad. මම අද කියා දෙන්නේ ජීවිතේට අනිවාර්යෙන් හදාගන්න ඕන හොඳ පුරුද්දක් ගැන. පොතක් තෑගි දෙනවා. කෙනෙක්ට පොතක් තෑගි දෙනවා. කාගේ හරි පන්දිනයකට එහෙම නැත්නම් විභාගයක් පාස් වෙලා සක්සස් එකක් achieve කරනකොට, සෙලිබ්‍රේට් කරනකොට, එහෙම නැත්නම් at least වෙඩින් එකකට පවා. එහෙම නැත්නම් කාගේ හරි ගෙටක වෙදීමකදී. එහෙම නැත්නම් කාලෙකින් හම්බෙන යාළුවෙක් බලන්න යනකොට. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්ට, ඔයාගේ ආදරණීය කෙනෙක්ට මොන හරි දෙයක් දෙන්න, දරුවෙක්ට, සහෝදරෙක්ට මොන හරි දෙයක් දෙන්න හිතුනොත්, තෑග්ගක් දෙන්න හිතුනොත්, කවදා හරි පොතක් දීලා තියනවද? දෙන්න හිතලා තියනවද? ඒ හිතලා නැත්නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ඕනේ. මොකද අපේ මිනිසුන්ට ප්‍රශ්නයක් තියෙනවා, තෑගි දෙන්න ගියාම මොකද්ද තෑගි දෙන්න කියලා හිතා ගන්න බෑ. ඉතින් ගොඩක් වෙලාවට කට්ටිය කරන්නේ එක්ක ගෙදරකට යනවා නම් කේක් එකක් ගෙනියනවා, බිස්කට් එකක් ගෙනියනවා, පොඩි ළමයි බලන්න යනවා නම් ඇඳුමක්, එහෙම නැත්නම් මොකක් හරි gift එකක්, toy එකක් අරයි යනවා. ගෙදරක විදීමක් වගේ දෙයක් ඊට පස්සේ වෙඩින් එකක් වගේ තිබ්බොත් එහෙම ගොඩක් වෙලාවට එක්කෝ ගෙදරට ඕන කරන අයිටම් එකක් හදේට ගෙදරට ඕන කරන විදුලි උපකරණයක්, ස්ත්‍රිකයක්, ඊට පස්සේ ඔරලෝසුවක්, ඒ වගේ මොකක් හරි එකක් අරයි යනවා. ඉතින් රුපියල් 3000කින් ගොඩ දා ගන්න පුළුවන්, උපරිම රුපියල් 50000කින් ගොඩ දා ගන්න පුළුවන් දෙයක් තමයි සාමාන්‍යයෙන් කෙනෙක් කොහොම අරයි යන්නේ. ඉතින් සමහරලාට මේ අරන් යන කෙනෙක් තෑග්ග අරගෙනට වැදගත් නෑ. එක්ක ඔයා තව කෙනෙක්ට දෙනවා. එහෙම නැත්නම් පැත්තක දාලා තියෙනවා. එහෙම නැත්නම් එයාගේ දැන්ටමත් තියෙනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න වෙනවා. දැන් කේක් එකක් වගේ අරන් ගියොත් එහෙම හැම එක එච්චරම හෙල්ත් එකට හිත කරන්නේ. සමහරුන්ට කන්න පුළුවන්, සමහරුන්ට කන්න බෑ. ඉතින් ඒ වගේ දේවල් නිතර ගිහින් දෙන්න. ඒතකොට කෑවා ඉවරයි. පාවිච්චි කළා ඉවරයි. පරිමෙන් දුබක් ඇඳා ඉවරයි. හැබැයි කවදා හරි දවසක වට පොතක් වගේ දෙයක් ගිහින් දෙන්න පුළුවන් නම් දැන් මේ තියෙන්නේ මං ගා දැන් මේ අතේ මේ වෙලේ තිබ්බ පොත් කීපෙන් එකක් මම මේ රොබින් ශර්මාගේ The Monk Who Sold His Ferrari. Eat That Frog. මේක best selling book එකක් procrastination ගැන තියෙන. ඊට පස්සේ මේ තියෙන atomic habit ලෝකට වෙනස් කරපු පොත් මේවා. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ වගේ පොතක් ඔයාගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකට, ඔයාගේ වයිෆ්ගේ බර්ත්ඩේ එකට, ඔයාගේ සහෝදරයෙක්ගේ බර්ත්ඩේ එකට, අඩුම අම්මගේ තාත්තගේ බර්ත්ඩේ එකට නැත්නම් ඇනිවර්සරි එකට දෙන්න. ඒක ගොඩක් වැදගත්. අපි අතරේ තියෙන්න ඕනේ පුරුද්දක්. අපි දියුණු වෙන જાතියක් නම්, දියුණු වෙන්න හිතනවා නම්, තව කෙනෙක්ගේ සක්සස් එක ගැන, තව කෙනෙක්ගේ දියුණුව ගැන අපි හිතනවා නම් හොඳම දේ තමයි නිකම් ප්‍රසන්ට් එකක් දෙනවට වඩා මේ වගේ පොතක් තෑගි දෙන්න පුළුවන් නම් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන පොත් නම් ගොඩක් හොඳයි. දැන් මේවා ඉංග්‍රීසි බැරි අයට මේවා සිංහලෙන් පරිවර්තන වෙච්ච ඇතනඩු ගන්න එකක් හරි ගිහින් දෙන්න පුළුවන් නම් වටිනවා. ඇයි මේ පොතක් වටින්නේ? ඇයි මේක පර්ෆියුම් එකකට, ගැජට් එකකට, කේක් එකකට, ඇඳුමකට වඩා වටින්නේ? සාමාන්‍යයෙන් මම දෙන්නේ පොත්. උදාහරණයක් විදිහට දැන් මගේ ළඟම යාළුවෙක්, හොඳම යාළුවාගේ ගෙටක විදීම තිබ්බහම මට ඕන වුණා තෑග්ගක් දෙන්න. ඒකට මගේ තව යාළුවෙක් හිටියා, මගෙන් ඇහුවා අයියෝ මොනවදම ගෙනියන්නේ? ඊට පස්සේ මම නම් ගෙනියනවා ක්ලොක් එකක්. මේ බිත්ති ඔරලෝසුවක් ගෙනියනවා. මම කල්පනා කළා මට එහෙම දෙන්න පුරුද්දක් නැහැ. උට සල්ලි ඇති ගන්න, නැත්තම් දැන්ටවත් හම්බෙච්ච ඒවා ඇති. අනිවාර්යෙන් ගෙදරකට යනකොට අලුතෙන් ඔයා බිත්ති ඔරලෝසුවක් අරන් යන්නේ. ඉතින් මම ඒක ගන්න මං හිතන් ඉන්නේ පොත් දෙන්න. ඊට පස්සේ මගේ දිහා ඇත්තටම ඉනා වෙලා වගේ බලුවා අයියා මට විසුදු පොතක් වගේ දෙයක් ගෙදරට සාමාන්‍යයෙන් මිනිස්සු තෑගි දෙන්නේ නැහැ නේ කියලා. මං කල්පනා කරේ හැමෝම කරන දේ මං කරන්න ඕනේ. මට වැලියු එකක් තියෙන. මගෙන් එයාට වැලියු එකක් තියෙන. ඇත්තටම වැලියු එකක් තියෙන gift එකක් දෙන්න ඕනකම මට තිබ්බා. ඉතින් මම සරසවියකට ගිහිල්ලා පොත් 4-5ක් ගත්තා. හොඳ පොත් 4-5ක් අරගෙන මගේ වෙලේ තිබ්බ බජට් එකට අනුව මං ගිහින් ඒ දවසේ තෑගි දුන්නා. ඒකේ තියෙන විශේෂත්වය තමයි ඒක දුන්නාට පස්සේ මගේ යාළුවා එයාගේ බුක් ලයිබ්‍රරි එක පටන් ගත්තා. ඒ මන් දුන්න පොත් 4-5න්. ඊට පස්සේ එයා කියවන එක පුරුද්දක් කරගත්තා. එයාගේ ජීවිතේට අලුතෙන් දැනුම එකතු කරගත්තා. ඒ වගේ පුද්ගලෙක්ට ඒ පොත් ටික හරි වටිනවා. ඉතින් මම කීප සැරයක් මම ඇඩ්මයර් කළා. thank you අයියේ මේ වගේ ප්‍රසන්ට් එකක් දුන්නේ. මම ඒකෙන් හොඳ පුරුද්දක් පොත් කියවන පුරුද්ද ඇති කරගත්තා. ඒ වගේම මගේ ගෙදර ලයිබ්‍රරි එක පටන් ගත්තා කියලා. ඉතින් මේක මොකද මගේ යාළුවා එයා දෙයක් ඉගෙන ගත්තාම ඒකේ රිටර්න් එක කොහොමද එයාගේ knowledge sharing එකක් මට හම්බෙන හින්දා ඒකත් මට හම්බෙච්ච additional benefit එකක් වුණා. ඒ වගේ පොතක් කියන්නේ හැම වෙලෙම දොරක්. book is a door. මේක නිකන් දොරක් නෙමෙයි. මේක ඇවිල්ලා
අලුත් විදිහට හිතන්න, අලුත් පුරුද්දක් ඇති කරගන්න, ඔයාගේ අලුත් වර්ෂන් එකක් හදාගන්න තියෙන දොරක්. එහෙම නැත්නම් මාර්ගයක්. ඉතින් කාට හරි පොතක් තෑගි දෙනකොට කියන්න ඕනේ හැපි බර්ත්ඩේ කියලා කියනකට වඩා ඔයාට පුළුවන් නම් මෙන්න මේ තෑග්ග, මෙන්න මේ පොත මගේ ජීවිතය වෙනස් කළා. මම බලාපොරොත්තු වෙනවා ඔයාගේ ජීවිතෙත් ඒ වගේ මේ පොත වෙනස් කරයි කියලා. අන්න ඒ වගේ හිතලා බලන්න. ඉතින් හොඳ පොතක් ගැන අපිට ඉස්කෝලේකදී කවදාවත් කියා දෙන්නේ. අපිට ඉස්කෝලේදී eat that frog ගැන කියා දීලානේ, atomic habit ගැන කියා දීලානේ, rich dad poor dad ගැන කියලා දීලානේ. හරිද? මේ එකක්වත් අපිට ඉස්කෝලේකින් කියා දෙන්නේ. යුනිවර්සිටි එකකින් මේවා කියා දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ගොඩක් වෙලාවට අපි මේවා සෝෂල් මීඩියා තුලින් තමයි දැන් අලුතින් දේවල් ඉගෙන ගන්න. මේ වගේ දේවල්. ඉතින් මේ පොතක් කියන්නේ කවුරු ළඟ නැතත් තමන්ව ගයිඩ් කරන, තමන්ව ඩෙවලොප් කරන ටූල් එකක්. ඉතින් සමහරවිට අපිට ඕනම දේ, අපේ හදවත ඉල්ලන දේ, අපේ ඔළුවේ ඉල්ලන දේ මේ පොතක් කියවිල ඇතුලේ අපිට හම්බ වෙන්න ඉඩ තියෙනවා. රයිට්? ඒ කියන්නේ පොතක් දෙනවා කියන්නේ නිකන් ඒක නිකන් ෆිසිකල් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි දෙනවා. දෙන්නේ කෙනෙක්ට ඔපචුනිටි එකක්, කෙනෙක්ට පොසිබිලිටි එකක්, කෙනෙක්ට chance එකක්, කෙනෙක්ට සක්සස් එකට යන්න තියෙන පාරක්. මේක සමහරවිට මෙන්ටෝ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මයින්ඩ් ඕපන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හරි දිශාවට ඔයාව යොදවන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හින්දා හැම වෙලෙම මේ පොතක් කියන්නේ කෙනෙක්ට බිස්නස් එකක් ස්ටාර්ට් කරන මොමන්ට් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකක් බ්‍රේක් වෙලා ඉන්න වෙලාවට ඒකෙන් ගොඩ එන්න, මානසික වැටිලා ඉන්න වෙලාවට ඒකෙන් ගොඩ එන්න තියෙන ටූල් එකක්. එහෙම නැත්නම් ආධාරකයක් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම කෙනෙක් ලෝක දිහා බලන විදිය, කෙනෙක් ලෝකෙට ආමන්ත්‍රණය කරන විදිය වෙනස් කරන ටූල් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ හරහා ලෝකෙට අලුත් දෙයක් දෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන අවස්ථාව වෙන්න පුළුවන්. ඒ හින්දා පොතක් කියන්නේ නිකම් පොතක් නෙමෙයි. ඒක මේ ලෝකෙ කෙනෙක්ට වාට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක්. ඒ හින්දා ඊළඟ පාර කාගේ හරි බර්ත්ඩේ එකක් තිබ්බොත්, සෙලිබ්‍රේෂන් එකක් තිබ්බොත්, ඇනිවර්සරි එකක් තිබ්බොත්, මොකක් හරි වැදගත් දෙයක් තිබ්බොත් ඔයා කාවා හරි කාලෙකින් හම්බෙන්න යනවා නම් නිකම් තෑග්ගක් වෙනුවට ඔයා මේ වගේ හොඳ ප්‍රොඩක්ටිවිටි බුක් එකක් අරගෙන. එතකොට එයා අලුත් පුරුද්දක් ලෝකෙට හඳුන්වා දෙනවා. හොඳ පුරුද්දක් හඳුන්වලා දෙනවා. ඒ වගේම තව කෙනෙක්ට ඒක එයාගේ ජීවිතේ සක්සස් කරගන්න දොරක්, chance එකක් ඇරලා දෙන්න වෙන්න පුළුවන්. ඒ හින්දා පොතක් කියන්නේ හොඳ පොතක්. හැම වෙලෙම තෑගි දෙන්න. දෙයක් ගන්න පුළුවන්, ජීවිතේට දෙයක් එකතු කරගන්න පුළුවන්. මේ වගේ පොතක් තෑගි දෙන්න පුරුදු වෙන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඔච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් මේ පුරුද්දත් එක්ක හම්බ ඔයාලගේ මොනවා හරි මේ ගැන අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දන්න හොඳ ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේක අනිත් අයට පේන්න ෂෙයා කරගන්න. ඉතින් එහෙනම් ගිහින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙනකම්. බයි බයි.